ඔන්න අරගෙන ආවා රොමැන්ටික් ආදරවන්තයින්ට නම් කියාපු පොතක්. ඉතින් රොමැන්ටික් ආදරවන්තයෝ විතරක් නෙමෙයි. මං හිතන්නේ අලියැත්තුන්ට ආදරය කරන කට්ටියත් කියවන්නම ඕන පොතක් තමයි මේක. ඒ තමයි මෙන්න මේක. ආග්‍රා වලව්ව. ඉතින් මේ ආග්‍රා වලව්ව ලියලා තියෙන්නේ ඇලානා මදුරාගොඩ කතෘතුමිය. මේ කතාවට එනකොට කතාව පටන් ගන්නෙම කියවන අපිව ප්‍රකම්පනය කරන සිද්ධියකින්. ඒ මොකද්ද? රත්වත්තේ වලව්වේ පුංචි කුමාරි හාමි. භාවනා ඉඳුවරි රත්වත්තේ. එයාගේ මරණයෙන් තමයි මේ පොත ආරම්භ වෙන්නේ. ඉතින් එයාගේ මරණය සිද්ධ වෙන්නේ නිකම්ම නෙමෙයි. එයාගේ දරුවට වගේ ආදරය කරපු ආග්‍ර කියන ඇත් රාජයා අතින් තමයි එයාට මැරෙන්න සිද්ධ වෙන්නේ. ආග්‍ර කියලා කියන්නේ ආග්‍රා වලව්වේ ඇත් පන්තියේ හිටපු කීකරුම ඇතා. ඉතින් මේ ආග්‍රා වලව්වට ආග්‍රා වලව්ව කියන නම හම්බ වෙන්නේ මේ ආග්‍රහින්දම තමයි. ආග්‍රා කියන ඇතා මං හිතන්නේ කිසිම දවසක මේ භාවනා මැණිකටවත් ආග්‍යටවත් හීනකින්වත් කරදරයක් කරන්න හිතයි කියලා. දැන් කවුද මේ ආග්‍ය කියලා කියන්නේ? ආග්‍ය සතීශ්වර ගජසිංහ. එයා තමයි ආග්‍රා වලව්වේ ආඩම්බරකාර පුංචි නිලමේ. ඉතින් මේ ආඩම්බරකාරයාව තමයි භාවනා ඉඳුවරි රත්වත්තේ මැණිකේ කසාද බඳින්න ඉන්නේ. ඉතින් භාවනත් ආග්‍යත් ආග්‍රත් තුන්දෙනාම නිකන් එකම පොකුරක මල් වගේ තමයි හිටියේ. ඒගොල්ලෝ එකිනෙකාට බොහෝම ආදරෙන්. කීයටවත් ආග්‍රා ඇතාට බෑ භාවනා මැණිකව මරලා දාන්න. ඉතින් ඇත්තටම මේ භාවනාව මැරුවේ ආග්‍රමද? හරි. දැන් ප්‍රධාන චරිතය ආග්‍යනේ. හැබැයි මේ කතාවේ භාවනා කියලා කියන්නේ ප්‍රධාන චරිත නෙමෙයි. භාවනා කියලා කියන්නේ ෂැඩෝ චරිතයක්. මේකේ ප්‍රධාන චරිතය තමයි අනුත්‍රා උදතාරි රත්වත්තේ. කවුද මේ? අනුත්‍රා කියලා කියන්නේ භාවනාගේ නංගි. අනුද්‍ර ඉපදෙන්නේ භාවනා මැරිලා අවුරුද්දක් ගියාට පස්සේ. ඉතින් අනුද්‍ර කියලා කියන්නේ පෙනුමෙන් භාවනා වගේම එක්කෙනෙක්. එයා භාවනාගේ පෙනුමට බොහොම සමානයි එයාගේ රූපේ. වෙනසකට තියෙන්නේ එයාගේ කොණ්ඩේ දිගයි. හැබැයි භාවනාගේ කොණ්ඩේ රත්තරන් පාටයි. එච්චරමයි වෙනස. ඒ දෙන්න එක වගේ. ඒ වගේම තමයි භාවනාගේ මතක සමහර වෙලාවට අනුද්‍රගේ ඔළුවට එනවා යනවා. අනුද්‍රත් හරිම ව්‍යාකූල මනසකින් තමයි ඉන්නේ එයාගේ සිතුවිලි ගැන. තුන්වෙනි ප්‍රධාන චරිතේ ආග්‍ර. ආග්‍ර කියන ඇතා ඉපදෙන්නේ ආග්‍යත් එක්කම එකම දවසේ. හරියට නියුන් සහෝදරයෝ වගේ. ආග්‍යයට හිටපු යාළුවා, ආග්‍යයට හිටපු ආරක්ෂකයා, ආග්‍යගේ දරුවා මේ හැමදේම වෙන්නේ ආග්‍ර. හැබැයි භාවනාගේ මරණයෙන් පස්සේ ආග්‍ය කවදාවත් ආග්‍ර දිහා හැරිලවත් බලන්නේ නැහැ. එයා මේ ආග්‍රව එයාගේ ජීවිතයෙන් අයින්ම කරලා දානවා. ඉතින් මේ කතාව අපි කියවන කාලේ වෙනකොට ආග්‍ර කියන්නේ ඇතා ඉන්නේ ගොඩාක් අසනීපෙන්. එයාට ජීවත් වෙන්න තියෙන්නේ තව බොහෝම පොඩි කාලයයි. ලංකාවේ ඉන්න හොඳම ඇත්පැදෙක් වෙච්ච ආග්‍ර දිහා හැරිලවත් බලන්නේ නැහැ. එයාට බෙහෙත් කරන්නේ නැහැ. ඉතින් මේ කතාව අනුද්‍ර කියලා කියන්නේ භාවනාවමද? භාවනාව මැරුවේ ආග්‍රද? අවුරුදු 20කට වඩා බාල අනුද්‍රව ආග්‍යයට අයිති වෙනවද? ආග්‍ර කියන ඇතා එයාගේ වේදනාවෙන් මිදලා එයාගේ ජීවිතයේ සතුට හොයා ගන්නවද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් ඕගොල්ලන්ට මේ පොත කියවන්නම වෙනවා. ඉතින් මේ පොතේ සිද්ධි හරි රෝමාන්ටික විදියට හරි ලස්සනට ගලපලා තියෙනවා අපේ මේ ඇලානා මදුරාගොඩ කතෘතුමිය. ඉතින් ඒක බලන්න නම් ඕගොල්ලන්ට මේක බලන්නම වෙනවා. ඒ වගේම තමයි ආග්‍යටයි ආග්‍රටයි භාවනාටයි අනුද්‍රටයි මේගොල්ලන්ට අමතරව මේකේ තව චරිත ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලවත් හම්බ වෙලා මේ කතාව මේ රෝමාන්ටික වලව් පළහිලව්ව මොකද්ද කියලා බලන්න ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? හිතනවා නේද? අනිවාර්යයෙන්ම හිතනවා ඇති. ඉතින් එහෙනම් මෙන්න මේ ආග්‍රා වලව්ව පොත බලලා ඕගොල්ලන්ගේ අදහසුත් මාත් එක්ක බෙදා ගන්න. අන්තිමට මම ඕගොල්ලන්ට පුංචි ලස්සන කවියක් කියන්නම්. අවසන් සුසුම වාතලයට මුසුවන විට දැස ඉදිරියේ මැවුන එකම රුව ආග්‍ර. ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට දුටුවා ඔබේ දැසින් වැగిරුණු කඳුළු. අනේ ආග්‍ර. දැනුණ අවසන් සිතුවිල්ල නම් පැමිණිය යුතුය මම නැවත. තව ආත්මයක් ගියද පැමිණිය යුතුයමය මම. නිදොස් කොට නිදහස් කිරීමට ඔබව මගේ ආග්‍ර. එහෙනම් ගිහින් එන්නම්.